මුතුර් ප්‍රදේශයේ පවත්වාගෙන යන සුබසාධන මධ්‍යස්ථාන ගණන 10ක්. මේ අතර මාවිල්ලාරු ප්‍රදේශයේ සිරවී ඇති පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ එම මෙහෙයුම් සිදු වූයේ ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණයෙන්. දැන් බැම්ම කැඩුනට බැම්ම ආසන්නයේ විතරක් අයින් වෙලා හරියන්නේ නැහැ නේ. අපි ඊයේ රෑම ගොඩක් අයින් කරා සර්. මුතුර් පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරන මුතුර් වල ලොකු ජනගහනයක් ඉන්නවා මට මතක විදියට. මුතුර් ගොඩක් ඉන්නවා සර්. ගොඩක් ඉන්නවා. හැබැයි ඒ සේෆ් ඒරියා එකට යන්න ඕනේ මේ වතුර පාර සැරවුණොත්. සර් මේ මහල් ගඟේ වතුර පාර තමයි එතන එන්නේ ගෙන්ගේත් එක්ක මෙහා පැත්තට යට වෙනවා සර්. ඒ ටික තමයි මුතුර් යට වෙන්නේ. ඒ ටික තමයි සර් උඩට ගන්න ඕනේ. ඔව් ජනාධිපතිතුමා අර එතන අර සංගවේලි කියලා ගමක් තියෙනවා. තංගවේලි. සංගවේලි. ඒ ගමේ 1000ක් විතර දෙමළයි ඉන්නවා. ඒකට මේ අපි දැන් මේ මහතුරුත් දැන් යනවා බේර ගන්න. පුළුවන් තරම් ස්ට්‍රෙන්ත් එකක් අපි කොහොම හරි දැම්මොත් අපිට ලොකු ප්‍රමාණයක් බේර ගන්න පුළුවන් මේ අපේ ජනාධිපති. සාමාන්‍යයෙන් මට හිතෙන අපිට පැය එකමාරක් දෙකක් තියෙයි කියලා මට හිතෙනවා. මේ දෙකක්වත් තියෙයි. ඒ කියන්නේ අපි ඉමීඩියට් කරන දේ කරන්න ඕනේ ජනාධිපතිතුමා. හොඳයි ආම්තුරුනේ. හොඳයි. අනේ ඔබතුමාට ගොඩාක් හොඳයි. ඊ වැඩිහත් වෙච්ච නිසා දහස් ගණන් බේරුණා. හොඳයි අපේ ආම්තුරුනේ. හොඳයි ආම්තුරුනේ. හොඳයි. ඒ පහර දෙන්න. ඒතකොට එතන අnder පේ පහර දෙන්න. චයින පියනවා. හරි. එතකොට එතන 30ව 3ක් යන්න පුළුවන්. මිනිමම් 30ව 3ක් දාන්න පුළුවන්. වැඩිපුරක් දාන්න පුළුවන්. සීට් නැහැ නේද? මුතුර් ඔක්කොම අයින් කරලා තියෙනවා ඉස්කෝල වලටයි. නමුත් තංගවේලු කියලා ගමක් තියෙනවා. නීලපොළ පැත්තටයිලු වතුර පාර එන්නේ. නීලපොළ ඊයේ රෑම අයින් කරලා තියෙනවා. ෆැමිලිස් කීපයක් තව ඉඳලා තියෙනවා. ඊට පස්සේ තංගවේලුත් ඔක්කොම අයින් කරලා තියෙනවා සර්. ඒකෙත් කීප දෙනෙක් ඉන්නවා. බෝට්ටු තියනවද? බෝට්ටු තියනවද? බෝට්ටු කියලා තියෙනවා තුනක් විතර දැනට මොකද අපි අර ඊ දවසේ මෙරුගල් වල කොට කරලා තියෙන නිසා බෝට්ටු ටික හෙට යවලා තිබුණේ මේත් ටික. තංගවේලු කියන ගමේ ඉන්නවලු මල්ලි. ඔව් තාංගුවේලු. ඔව්. අයින් කරාට නාර බිල්ඩින් එක අගමැති පිටත් පිටියට වෙලා ඒකට ඉඳන් ඉන්නේ නැහැ. නමුත් මේ අනිත් ඔක්කොම ඉස්කෝලේ ගාලා ඒ ඉස්කෝලේ දැක්ක තියෙන්නේ. දැන් ඒ නතර වෙච්ච අය තාම ගේන්න පුළුවන් බෝට්ටු යන්න බෑනේ. තාම වතුර ගිහින් නැත්නම්. දැන් ටිපර් තියනවද උතන? ටිපර් තියනවද? ටිපර් තියලා අපිට ටිපර් පවුන්දර කියලා තියෙනවා. අපි දැන් ඒවා පාවිච්චි කරනවා මිනිස්සු ගේන්න. අපිට දැනට ලොකු ප්‍රශ්නයක් නෑ. අපි දැනට අයින් කරගෙන යනවා. ඔයා කොයි හරි ඉදින්නේ? මම සේනෝ ටවුන් එකේ ඉන්නේ. මාල්වර පෙරිසන්න පොඩක් මෙහායි. ඔව්. හාම්දුරු ඉන්න තැන තියෙන හාම්දුරු ඉන්නවනේ සිරුල පන්සලේ හාම්දුරු. ඔව්. ඇල්ලේ කන්තලේ පාරට මල්ලි එන්න කිව්වනම් එතෙන්ට අපිට හෙලිකොප්ටර් එකක් එවන්න පුළුවන්. එතෙන්ට හෙලිකොප්ටර්ස් එනවා.